අද අපි ටිකක් සාමාන්‍යයෙන් අහලා තියෙන මාතෘකාවක් ගැන කතා කරමු. මේක දකිද්දිම සමහර කට්ටිය කෙනා ඔළුවට එයි. මේක ස්වර්ණමය නීතිය. golden rule එක. මේකෙන්ම තමයි golden ratio එක ගන්නෙත්. හරි. එතකොට golden ratio එක ගැන මම තව වීඩියෝ එකක් අරගෙන කියන්නම්. ඒකේ පොඩ්ඩක් තව කාණකුත් අරගෙනම කිව්වනම් හොඳයි. තව ප්‍රැක්ටිකල් දෙයක් දකින්න මේකෙන් කොහොමද කියලා. හරි. අපි මේ ස්වර්ණමය නීතිය කොහොමද සබහා ධර්මයේ දකින්නේ කියන එකට මේ උදාහරණයක් තමයි මේ තියෙන්නේ. මේක මේ ඉලක්කම් ගැන හිතන්න එපා වැඩිය. මම මේක පල්ලෙහැදී කියන්නම් වීඩියෝ එකේ ටිකක් මැද්දට යද්දී එතකන් වීඩියෝ එක බලන්න. මේ ඇත්තටම සූර්යකාන්ත මලක් ගත්තාම ගණිතමය සංකල්පයන්ගෙන් හැඩගැන්වුණු ස්වරූපයක් තමයි තියෙන්නේ. එතකොට විශ්වයේ හැදිලා තියෙන්නේ ගණිතයෙන්ද? එහෙම නැත්නම් විශ්වය ගැන තොරතුරු දැනගන්න පුළුවන්, විශ්වය පැහැදිලි කරගන්න පුළුවන් ගණිතය භාවිතයෙන්ද කියන එක ආදි කාලේ කියන තියෙන ප්‍රශ්නයක්. ඇත්තටම ගත්තොත් එහෙම ඕක පරස්පරතා තියෙන ප්‍රශ්න දෙකක්. කොහොම වුණත් අපිට විශ්වය කියන දේ එහෙම නැත්නම් මේ සබහා ධර්මයේ කියන දේ ගණිතය තුලින් දකින්න නම් පුළුවන්. සබහා ධර්මයේ තුල ගණිතයත් ගණිතෙන් සබහා ධර්මයත් අපිට දකින්න පුළුවන්. සබහා ධර්මයේ තුල හැංගිලා තියෙන ගණිතය මේවා අපි සාමාන්‍ය ජීවිතයේ දකිනවා. නමුත් ඒවා අපිට හරියටම මේකෙන්ම මේක භාවිතා වෙලා තියෙනවා කියලා හිතා ගන්න බෑ. හරි. ඒවා මේවා වැඩක් නැහැ. දැන් අපි කතාවට බහිමුකෝ. මේක ගත්තාම මේ ස්වර්ණමය නීතිය ගැන කියද්දී මේකේ ෂේප් එක බලන්නකෝ. මෙන්න මේ සූර්යකාන්ත මලේ මෙන්න මේ විදියට වක්‍ර ගැන්වුණු හැඩයක් නේ තියෙන්නේ මෙතන. මේ පැත්තට වගේ. හරි. මේක සර්පිලාකාර හැඩයක් ඇත්තටම. එතනින් පස්සේ දැන් හිතන්න පොඩි ශාකයක ආරම්භක අවස්ථාවේ නිකන් අර පොඩි අතුරු කිරි කැලක් ඇදෙන අවස්ථාවක් නේ මේක. මුල් අවස්ථාවක් නේ, මුල් අවධියක් නේ. හරි. එන්න එතනදිත් කොහොමද මෙන්න මේක මේ සර්පිලාකාර හැඩය මෙන්න මේ පැත්තට කැරකිලා නේද ඔය කියන මේකලා තියෙන. බලන්න මේ හැම එකකම වගේ මේ එකම ෂේප් එක තමයි තියෙන. උඩ එකෙත් එහෙමයි, යට එකෙත් එහෙමයි. ඊළඟට මුහුදු රැල්ල. මුහුදු රැල්ල වගේ ගත්තොත් එහෙම ඒකේ ඇතුළෙත් මේ ඔය කියන අපිට ස්වර්ණමය හැඩයක් දකින්න පුළුවන්. ඇත්තටම ස්වර්ණමය හැඩයක්, ස්වර්ණමය නීතියක් දකින්න පුළුවන්. හරි. මේවා සබහා ධර්මයේ තියෙන දේවල්. හරි. මේවා සබහා ධර්මයේ තියෙන දේවල්. ඇත්තටම මේ හැඩය කොමන්ලි බැලුවොත් තියෙනවා ගොඩාක් තැන්වල. නමුත් පොඩක් Google එකෙන් සර්ච් කරලා බලද්දී වෙන තැනුත් තියෙනවා. ඒව නම් සමහරව නොවන තැනුත් තියෙනවා. මම මේක තවත් දකින්න පුළුවන් තැනක් කියන්නම්. තමන් හිස් මුදුන පොඩ්ඩක් බලන්න. හිස් මුදුනේත් මේ හැඩයම වගේ තියෙනවා. ඇත්තටම මේක මේ සබහා ධර්මයේ තුල හොඳට දකින්න පුළුවන් වුණ දෙයක්. එතනින් එහාට ගිහිල්ලා මේ ටිකක් ලොකු දෙයකට යන. ලොකු දෙයකට ගියොත් ඔන්න සෞරග්‍රහ මණ්ඩලයක් භ්‍රමණය වෙන විදිය කෙනෙක් ඔය හැඩය තියෙනවා. ඔන්න බලන්න මේ ෂේප් එක ඇවිල්ලා තියෙන විදිය මේ. එතකොට ඔය කියන ස්වර්ණමය නීතිය හැදිලා තියෙන ස්වර්ණමය නීතිය පදනම් කරගෙන හැදිච්ච හැඩයන් තමයි මේ තියෙන්නේ අපිට සබහා ධර්මයේ තුල දකින්න පුළුවන්. හරි. තව ටිකක් හොයලා බලන්න Google එක පාවිච්චි කරන මේ හැඩයන් දකින්න පුළුවන්. සමහර ඒවා නම් ෆේක්. හරි. එතනින් එහාට ගිහලා මේ හැඩේ හැදෙන්න මොන වගේ ඉලක්කම් ටිකක්ද මූලික උනේ? අන්න ඒක වැදගත්. හරි. මම පොඩි දෙයක් කියන්නම්. මේ පොඩි ප්‍රශ්නයක් අහන 1 1 එකතු කරපුවාම කීයද? උත්තරේ 2යිනේ. හැමෝම දන්නවා ඒක. හරි. 1 2 එකතු කරපුවාම 3යිනේ. 3 2 එකතු කරපුවාම 5යිනේ. 5 3 එකතු කරපුවාම 8යිනේ. අන්න ඒක තමයි මේ ස්වර්ණමය නීතිය තුල රටාව තුල يعني සීක්වෙන්ස් එක ඇතුලේ තියෙන්නේ. අපි බලමුකෝ. මෙන්න මෙහෙම 1 1 එකතු වුනහම 2යි. 2යි 1 එකතු වුනහම 3යි. 3යි 2 එකතු වුනහම 5යි. 5යි 3යි එකතු වුනහම 8යි. 8යි 5යි එකතු වුනහම 13යි. 13යි 8යි එකතු වුනහම 21යි. 21යි 13යි එකතු වුනහම 30 කීයද? 34යි. ඔන්න ඔය විදිහට තව දිගට අඳින්න පුළුවන් මේක. නවතින්නේ නැහැ. හරි. එතනින් එහාට ගියපුවා මෙන්න මේක පදනම් කරගෙන අපිට අඳින්න පුළුවන් නේද? මෙන්න මේ ඔය කියන අර තිබුණු සර්පිල හැඩේ. බලන්න මේ. ඔන්න අර ඉලක්කම් එකක් හැදිච්ච හැඩය. හරි. මේක හරි ලස්සනට ඇඳෙනවා මේ
හරියට මේවා කරගත්තා නම් ඉලක්කම් ටික දාගත්තා නම් මේ කියන්නේ හරි පරිමාණ රූපයක් අරගෙන යනගත්තා නම් මේ 100ට මූලික උනේ ඔන්න ඔය කියන ඉලක්කම් ටික 1 1 2 3 5 8 13 21 34 ඔන්න ඔය කියන ඉලක්කම් ටික මූලික උනේ. මේ ඉලක්කම් මූලික වෙලා තව අනුපාතයකුත් හදනවා. මම ඒක තව වීඩියෝ එකකින් ගේන්නම්. ස්වර්ණමය අනුපාතය කියලා. ඒක කොහොමද ප්‍රැක්ටිකලි අපි ඇත්ත ජීවිතේදී පාවිච්චි කරන්නේ? මේක කොහොමද රියල් ලයිෆ් ඇප්ලිකේෂන් එකක් විදිහට අපි ජීවිතය තුළ දකින්න කියන එකත් මම කියන්නම් කොහොමද කියලා. ඒක තව වීඩියෝ එකකින් කරමු. බලන්න මෙන්න මේ හැඩේ මම මේක නම් ටිකක් හදායි අපි පරිමාණයේ රූපෙත් ඇඳගත්ත එකින්ද පරිමාණය නැතුව ඇඳගත්ත ඉඳ. හැබැයි මෙන්න මෙතන නියමාකාරයෙන් තියෙනවා. මම පොඩ්ඩක් පෙන්වන්නම් මේක මේ ඉලක්කම් ටික දාලා මේ 1 1 එකතු වුනහම 2යි 2 1 එකතු වුනහම 3යි 3යි 2 එකතු වුනහම 5යි 5යි 3 එකතු වුනහම 8යි 8යි 5යි 13යි 13 8යි 21යි 21යි 13යි 34යි. ඔන්න බලන්න මේ හැඩේ හැදිලා. අතරම බෙලි කට්ටක් ගත්තාම මේ බෙලි කට්ටක් ඇතුළෙත් බෙලි කට්ටක් හැදෙන්න මූලික උන මේ ජ්‍යාමිතික ස්වරූපය තමයි මේ තියෙන්නේ. උඩ තියෙන්නේ. මේකට අදාළ ජ්‍යාමිතික ස්වරූපය තමයි මේ තියෙන්නේ. මේ සබහා ධර්මයේ තුල අපිට දකින්න පුළුවන් වුණ අවස්ථාවක් මේක. ස්වර්ණමය නීතියක්. හරි. එතකොට මේ සීක්වෙන්ස් එක අතර මේ සීක්වෙන්ස් එක. ඒ කියන්නේ 1 1 2 3 ඔය කියන කතන්දරෙත් එක්කන් හොඳටම දකින්න දෙයක් මම තව කියන්නම්. මේක පොඩ්ඩක් ෆෝන් එක ඔබ ඉන්න වෙලාවේ එළියට ගිහිල්ලා එක ෆෝන් එක charge වෙන්න ගහපු වෙලාවක එළියට ගිහිල්ලා පොඩ්ඩක් හොඳට බලන්න මේක දකින්න පුළුවන්. බොහෝ ගස් තුල දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් නොදකින්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ගහක් ගන්නව ගහක් ගත්තාම ගහක කඳක ස්වරූපය ඔය වගේනේ. මුලින්ම ගහේ අතු දෙකක් බෙදෙනවා. හරි. හරි. ගහේ අතු දෙකක් බෙදෙනවා. අතු දෙකක් බෙදුනට පස්සේ ඒ බෙදෙන අත ආයෙත් අතු තුනකට වගේ බෙදීමක් වෙනවා. හරි. මේ පැත්තත් එහෙම තමයි. හරි. ඔය පැත්තත් ඔහොම තමයි. මේ බෙදෙන අත්තක් ආයෙත් කොටස් 5කට වගේ බෙදීමක් සිද්ධ වෙනවා. පොඩි පොඩි අතු. බලන්න එතන අර කිව්ව ස්වර්ණමය කියන්නේ පදනම් මේක පදනම් වෙච්ච සීක්වෙන්ස් එක. කියන්නේ රටාව නැද්ද කියලා 1 1 2 3 5 8 13 ඕක නැද්ද කියලා මේ ගහේ කඳ එකයි මෙතනින් දෙකට බෙදෙනවා. දෙකට බෙදුනොත් මෙතන තුනට බෙදෙනවා. ඊට පස්සේ මෙතන පහට බෙදෙනවා. ඔන්න අර කිව්ව ක්‍රියාවලිය තියෙනවා මේ ගහක් ඇතුළෙත් මේක තියෙනවා. ඔයාලා ඒක බැලුවොත් හරියටම ගණිතය මේ සබහා ධර්ම තුල රස විඳින්න පුළුවන් තැන් ඕනෑම තරම් තියෙනවා. ඒවා අපි අඳුරගන්න එක තමයි වැදගත් වෙන්නේ. හරි. මම මේ වීඩියෝ එකෙන් නම් මේක ගැන පොඩි ඉන්ට්‍රෝ එකක් දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි ස්වර්ණමය නීතියෙන් ඉස්සරහට තියෙන ඒවා ගැන කතා කරන තව මේ වීඩියෝ සීරීස් එකක් කරමු. වීඩියෝ කිහිපයක් යන්නේ වැඩි යන්නේ නැහැ මේක ගැන. මම නිතරම විශ්වාස කරන දෙයක් තමයි සමාජයේ උන්නතියක් උදෙසා ගණිතය, තර්කණය, භාෂාව, සංකීර්ණ භාෂාවන් වගේ දේවල් ප්‍රවර්ධනය වීම ඇත්තටම වැඩි දියුණු වීමක් සිද්ධ වෙ යුතුයි. සමාජය තුළ ඒවා මුළු ගැන්විය යුතුයි. එහෙනම් සමාජයක් විදිහට ඉස්සරහට යන්න ඒවා මූලික වෙනවා. හරි. අද වීඩියෝ එකේ ඒව වැඩක් නැහැ. දැන් අපි ඒක පැත්තකින් තියමුකෝ. අද වීඩියෝ එකෙන් මේක ගැන කතා කරා වගේම අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු කොහොමද මේකේ ස්වර්ණමය නීතියෙන් ස්වර්ණමය අනුපාතයට එන්නේ කියලා.